ප්‍රශ්නෙන් හොයලා අර සංකේතයේ තියෙන තැනට මේ සංකේතය ආදී මුලින් ඉඳලම හිතන්න පුරුදු වෙලා තියෙන්න ඕනේ. හරි. අපි මෙන්න මෙච්චරක් විතර ඉගෙනගෙන ඕක ඇතුලේ පොඩි ගණන් සෙට් එකක් හදලා ඔයාලගේ මනසට වදේකුත් නැහැ. මාර ආතල්. පට්ට ගති හැබැයි ඒක නිසා මේ කරුණු කාරණා හොඳට ඔලුවට ගන්න දරුවනේ. මේව නිකන් ඔහේ නිකන් කටපාඩම් කරගෙන්නේ සමීකරණ ලියන්නන් වාලේ ලියලා ඒ සමීකරණ වලටනේ ප්‍රශ්නෙන් හොයලා අර සංකේතයේ තියෙන තැනට මේ සංකේතය ආදේශ කරගෙන එහෙම ගැටලු විසඳන්න යන්න එපා. දැන් ඒක ළමයි මුල් කාලේදී චුට්ටක් අමාරුයි හැමෝටම එහෙම තමයි. මුල් කාලේදී ටිකක් අමාරුයි මේ විදිහට ගැටලු විසඳන්න. ඇයි? හිතන්න තියෙනෝනේ කම්මැලි ළමයි. එහෙම කරන්න යන්න එපා. දැන් ඔයාලා 26 නේ 25 දරුවෝ සමහරකට බලනවා ඇති මේක. එතකොට 26 දරුවෝ මුලින් ඉඳලම හිතන්න පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඒක කටපාඩම් කරලා එක්සෑම් එක ගොඩ දාගන්න බැරිද? බෑ. එහෙම කරන්න බෑ ළමයි. දැන් සමහර ළමයි හිතනවා ඒතර කටපාඩම් කරලා එහෙම නැත්නම් මෙහෙම ලේසියෙන් ගැටලු විසඳන්න පුළුවන් නේ සමහරනේ. සමහර ගුරුවරු කියලා දෙන විදිහටනේ සමීකරණය ලියන්නේ ඇල්ෆා සමානයි ඔමෙගා බෙදීම t. හැබැයි ඒක ආදේශ කළ ගැටලු විසඳන්න පුළුවන් නේ. ඒතර වැඩේ වෙලා තියෙන්නේ දරුවනේ. එතන දීලා තියෙන්නේ මේ බොහොම ලේසි ගැටලු කිහිපයක් නේ. ඒ ගැටලු වලට මේක බලපාන් නැති විදිහට තමයි ගැටලු පෙළ ගැස්සලා තියෙන්නේ. එතකොට ඒ ගැටලු වලට ඒ උගන්වන සීමාව තුළ තාලට රෙස්පොන්ස් කරන්න පුළුවන්. හැමත උත්තර ලියන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එක්සෑම් එකේ එම සීමාවකට නෙමෙයි ඔයාලගෙන් ගැටලු අහන්නේ. එක්සෑම් එකේ ඔයාලගේ සීමාවකට නෙමෙයි ඔයාලා කියන්නේ ඔය සීමාවෙන් විතරයි. මෙහෙම භ්‍රමණතලයේ වෙනස් වෙන ඒවා දෙන්නේ නැහැ. එහෙම එකක් නැහැනේ ළමයි. වැඩේ කියන්නේ මේ තුවක් කාලයකට ළමයි ඇවිල්ලා නැහැ හැබැයි. හැබැයි එන්න පුළුවන්. මොකද සිලබස් එකේ කියලා නැහැ මේක එන්නේ නැහැ කියලා. මේක එන්නේ නැහැ කියලා නැහැ. ඒ කියන්නේ මේක එන්න පුළුවන්. ඒ නිසා තේරුම් ගන්න අර අපි දෙයකට කොටු වෙලානේ හිතන්න සිලබස් එක මෙච්චරක් තියෙනවා. හරි. අපි මෙන්න මෙච්චරක් විතර ඉගෙනගෙන ඕක ඇතුලේ පොඩි ගණන් සෙට් එකක් හදලා ඉවර කරලා දානවා. දැන් මේ වගේ තැනකින් ගැටලුවක් එන්න බැරිද? එක්සෑම් එකට එන්න පුළුවන්. ඇයි මේ වගේ සීමාවකින් එන්නේ නැහැ කියලා නෑ? ඔයාලා ඉගෙන ගත්ත සීමාවෙන් විතරක් නෙමෙයි පිටතැන් වලින් ප්‍රශ්න අහනවා. හැබැයි ගුරුවරයා ටියුට් එක හදලා තියෙන්නේ. එමෙත ගැටලු හදලා තියෙන්නේ ඔයාලට උගන්වන සීමාවෙන් විතරයි. දැන් ඔයාලට ඒක ඇතුලේ perform කරන්න පුළුවන්. ඒක ඇතුලේ හොඳට perform කරන්න පුළුවන්. ඇයි? කියලා දීපු කාරණාවක් සරලයි. තව තියරි ගොඩක් තියෙනවා. ඒවා කියලා දීලත් නැහැ. ළමයට මතක තියාගන්න තියෙන්නේ තර්ක කරන්න තියෙන්නේ චුට්ටයි. ඒක නිකන් කටපාඩම් කරගෙන අර පොඩි ගැටලු සෙට් එකක් හදනවා ඕකේ. ඒත් ළමයා හිතනවා හරි මට එහෙනම් දැන් පුළුවන් ගැටලු විසඳන්න. නියමයිනේ ලේසිනේ පාඩම මාර ගතිනේ. ලේසි තමයි. එහෙම කියලා දෙපහම මාර හිතට සැහැල්ලුයි. ඔයාලගේ මනසට වදේකුත් නැහැ. මාර ආතල්. පට්ට ගති හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එක්සෑම් එකට ඉවර රත් වෙනවා. ඉතින් ළමයි මේ අපි ක්ලාස් ඇවිල්ලා මේ දේවල් කරන්නේ එක්සෑම් එක ගොඩ දාගන්න මිසක් හිත සතුටු කරගන්න නෙමෙයිනේ. ඒක නිසා තමයි මම මේ විදිහට සිලබස් එකේ තියෙන කරුණු කාරණා පැහැදිලිව උගන්වන්නේ. මේ දේවල් තර්ක කරන්න පුරුදු වෙන්න කටපාඩම් කරන්න එපා. දැන් අපි මේ බැලුවේනේ නේ ඇල්ෆා කියලා කියන්නේ කෝණික ප්‍රවේග වෙනස බෙදීම ගත වෙච්ච කාලය. ඒ කෝණික ප්‍රවේග වෙනස ගන්නකොට අවසන් මොහොතේ ප්‍රවේගයෙන් ආරම්භ මොහොතේ ප්‍රවේගය අඩු කරනවා. හරි ඒක ලියාගත්තා. හැබැයි අපි ලියාගන්නේ දෛශික කියලා අපි දන්නවා. ඒක නිසා දිශාවක් දාගත්තා. දෛශික ආකලන නීතිය විතරනේ අපි දන්නේ. දෛශික අඩු කරන්න නීතියක් ඉගෙනගෙන නැහැනේ. ඒ නිසා මොකද කරන්නේ? ඔන්න තර්කයෙන් අපි කරනවා මොකද්ද? එකතු කිරීමක් විදිහට ලියා ගන්නවා. දැන් එකතු කිරීමක් විදිහට ලියාගත්තට පස්සේ නේ මට ඒක අර දෛශික ත්‍රිකෝණ නියමයෙන් හරි ඕන එකකින් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. දැන් මොකද්ද අපි හිතන්නේ? රයිට්. මෙයා දෛශිකයක් ඒ නිසා දෛශික ආකලන නීතිය අපිට ඕනේ. ආකලනය කරන්න විතරයි අපි දන්නේ. ඒක නිසා අපි මොකද කරන්නේ? එකතුවක් විදිහට ලියා ගන්නවා. දැන් එකතුවක් හදන්න අපි දන්නවා. කොහොමද? දෛශික ත්‍රිකෝණ නියමයේ පාවිච්චි කරන් මොනවා හරි මගුලක් දාලානේ අපි දෛශික එකතු කරන විදිහකට එකතු කර ගන්නවා. එතකොට එනවා දිශාව. ඒකේ දිශාවයි විශාලත්වයයි මෙතෙන්ට ආදේශ කරනවා. දැන් අපිට ඇල්ෆා එනවා. කෝණික තොරණ එනවා. පට්ට ලේසියි ළමයි මේක. එක කටපාඩම් කරන්න කියලා කොච්චර ගොඩක් කටපාඩම් කරන්න තමයි. ඒක නිසා මේ කරුණු කාරණා හොඳ පැහැදිලිව අපි ඉගෙන ගන්න ඕනේ. රයිට්.